හරි. hello guys. මම හිතනවා මාව හොඳට ඇහෙනවා කියලා ඔටුබට ඔද්දකින් නැතුව. අද මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා අපේ ළමයි කීප දෙනෙක්ගේම පොඩි ඉල්ලීමක් මත. මොකද ඒගොල්ලෝ ඉල්ලුවා කොහොමද scientific reference සහ නැත්නම් scientific citations කරන්න කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා. එතකොට අපි මට තියෙන කාල සීමාව සහ අපි යුනිවර්සිටි එකේදී හම්බ වෙන වෙලාවත් එක්ක ගත්තාම ඒක ගොඩක් කාල වැඩි නිසා මම හිතුවා මට පුළුවන් විදිහට මම පොඩි ස්ක්‍රීන් ෂොට් එකක් දාලා ඔයගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් දේවල් සහ ටෙක්නික්ස් ගැන පොඩි අයිඩියා එකක් ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් ඒක නිසා තමයි මම වීඩියෝ එක කරන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඔයගොල්ලන්ගේ ඉස්සරහට තියෙන රිපෝට්ස් ටික ඊට පස්සේ සයන්ටිෆික් ලිටරේචර් පහසුවෙන් සයිට් කරගන්න වැඩවල් වලදී ඔයගොල්ලන්ට මේක ගොඩාක් වැදගත් වෙයි කියන එක මම හිතනවා. හරි. ඉස්සල්ලාම මම සයින්ටිෆික් රිෆරන්ස් වලට යන්න ඉස්සර මම පොඩි දේවල් ටිකක් මතක් කරන්න. මම සෙකන්ඩ් සෙම් එකේදීත් ඔයගොල්ලන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් ටිකක් කරා. කොහොමද අපි සයිට් කරගන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මම එතනදී කතා කරේ මැනුවලි අපි හෑන්ඩ් රිටන් රිපෝට්ස් එකකදී මැනුවලි සයිටේෂන්ස් කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒකෙදි ගත්තාම විශේෂයෙන්ම ඒකේ තියෙන්නේ ගොඩාක් ගයිඩ්ලයින්ස් තියෙනවා. රූල්ස් තියෙනවා. රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක මැනුවලි අපි හැම දෙයක්ම බලලා අපි ඒක හරියට සයිට් කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඒක ටිකක් කරක් කම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක් වෙනවා. හරි කොහොම හරි කමක් නැහැ. අපි සොෆ්ට් කොපීස් වලට එනකොට ඒක ටිකක් අර අලුත් ටෙක්නොලොජිස් එක්ක අලුත් ටූල්ස් එක්ක ගොඩාක් පහසු මට්ටමකට ඇවිල්ලා තිනවා. මම ඉතින් පොඩ්ඩක් ඒ ටූල්ස් ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මම තව පොඩි මතක් කිරීමක් කරන්න. අපේ පාවිච්චි කරන රිෆරන්සින් ගයිඩ්ලයින්ස් කියන්නේ. විශේෂයෙන්ම ලෝකේ පාවිච්චි කරන රිෆරන්සින් ගයිඩ්ලයින්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම උදාහරණ විදිහට ගත්තොත් Harvard, APA, MPA වගේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපේ යුනිවර්සිටි එකේ පාවිච්චි වෙන්නේ මේ වෙනකොට APA7 කියන ගයිඩ්ලයින් එක තමයි පාවිච්චි වෙන්නේ නැත්නම් version එක අප්ඩේටඩ් version එක. එතකොට APA එක ගත්තත් APA එකේ සෑහෙන ගයිඩ්ලයින් අප්ඩේටඩ් versions තියෙනවා. ඒ කියන්නේ APA7 වෙන්න පුළුවන්, APA6 වෙන්න පුළුවන්, APA6.7 වෙන්න පුළුවන්. ඔය විදිහට ගයිඩ්ලයින්ස් තියෙනවා. ඉතින් ඒ විදිහට එනකොට අපි හැම වෙලාවෙම රිෆරන්සින් කරනකොට තීරණය කරන්න ඕන අපිට දීලා තියෙන ක්‍රයිටීරියාස් මොනවාද රිෆරන්සින් වලට පාවිච්චි කරන්න ඕන. අපේ ඇක්සෙප්ට් කරන ගයිඩ්ලයින්ස් මොනවාද කියන එක ගැන සැලකිලිමත් වෙලා අපි තීරණය කරන්න ඕන මොන ගයිඩ්ලයින් එක මත පදනම්වද අපි රිෆරන්ස් එක හදන්න ඕන. අපිට APA6 වලින් ඉඳලා තියෙනවා අපි APA6 වලින් තමයි රිෆරන්සින් කරන්න ඕන. APA7 වලින් ඉඳලා තියෙනවා APA7 වලින් තමයි කරන්න ඕන. ඒකට ඔයගොල්ලෝ හැම වෙලාවෙම රිෆරන්ස් සොෆ්ට්වෙයාර් එකක් හරි එහෙම නැත්නම් අපි ඔන්ලයින් එක්ස්ටෙන්ෂන් එකක් වගේ පාවිච්චි කරනවා හැම වෙලාවෙම පාවිච්චි කරන්න හරියම ගයිඩ්ලයින් එක තියාගෙන ඉන්න ගැන සැලකිලිමත් වෙන්න ඕන ඔයගොල්ලෝගේ රිෆරන්ස් එකේ ඇකියුරසි එක පවත්වා ගන්න. එතකොට ගොඩාක් වෙලාවට අපේ යුනිවර්සිටි එකේ වුණත් ගොඩක්ම තැන්වලදී වුණත් අපේ ගොඩක් වෙලාවට ඇක්සෙප්ට් කරන්නේ නැත්තම් බලාපොරොත්තු වෙන්නේ BS7 කියන version එක තමයි. සමහර තැන්වලදී අපිට Harvard කියන ගයිඩ්ලයින් එකක් යූස් කරන්න වෙන අවස්ථා තියෙනවා සෑහෙන. හරි. ඒකට මම මේ විදිහට පොඩි මතක් කිරීමක් ඉවර කරනවා. ඉතින් හැම වෙලාවෙම ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්නේ දුන්න ඒ අයිඩියා එක. හරි. එතකොට අපිට ගොඩක් වෙලාවට අපේ රිෆරන්සින් වලදී පාවිච්චි කරන්න පුළුවන්. මම කතා කරන්නේ සොෆ්ට් කොපීස් ගැන. ඒකෙදි රිෆරන්සින් වලට පාවිච්චි කරන්න පුළුවන් එකක් සොෆ්ට්වෙයාර්ස් ඩෙඩිකේටඩ් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා රිෆරන්සින් වලට පාවිච්චි වෙන. ඒ වගේම ඔන්ලයින් සයිටේෂන් එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. ඉතින් මම ඉස්සල්ලාම පහසුම වැඩේට යන්නම්කෝ. පහසුම වැඩේ කියන්නේ ඔන්ලයින් එක්ස්ටෙන්ෂන්. එතකොට ඔන්ලයින් එක්ස්ටෙන්ෂන් ගැන කතා කරනකොට මම ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන සයිට්ස් ටිකක් තියෙනවා. ඒ සයිට්ස් ගැන ඔයගොල්ලන්ට කියන්න ඔයගොල්ලන්ට තව සයිට්ස් තියෙනවා. ඒ සයිට්ස් වලට ගිහිල්ලත් මේක කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මට පහසුව සහ ඇකියුරසි එක තියෙන ගොඩක් සයන්ටිෆික් කට්ටිය පාවිච්චි කරන සයිට් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ සයිට් එකම පාවිච්චි කරන්න. මම ලින්ක්ස් දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට සජෙස්ට් කරන සයිට් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි මම යනවා මගේ Chrome එකට. හරි මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන සයිට් එකක් තමයි මේ Scribble කියන සයිට් එක. ඔන්ලයින් සයිටේෂන්ස් වලට මෙන්න මේ සයිට් එක. ඉතින් කොහොමද බලමු මේ සයිට් එකෙන් අපි රිෆරන්ස් එකක් හදාගන්නේ කියන එක. හරි.
එතකොට මම රිපරන්ස් එකක් හදාගන්නකොට සයින්ටිෆික් ඩොකියුමන්ට් එකක් තියෙනවා. මම යනවා සයින්ටිෆික් ඩොකියුමන්ට් එකක් ගන්න. ගොඩක් පහසුවෙන් ගන්න පුළුවන් අපිට සර්ච් එන්ජින් එකක් තමයි සයින්ටිෆික් ඩොකියුමන්ට්ස් හොයාගන්න. Google Scholar කියන එක එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා. ඒ වගේම සර්ච් එන්ජින් එකක් තමයි රිසර්ච්ගේට් කියලා කියන්නේ. ඉතින් ඔය වගේ ෆ්‍රී වර්ෂන්ස් තියෙන තැන් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරලා අපි ඕනෙම සයින්ටිෆික් පබ්ලිකේෂන් එකක් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒ ගැන ඔයගොල්ලෝ ඔවයා කියලා. මම ඉතින් මගේ ඉන්ට්‍රස්ට් එක අනුව මම පේපර් එකක් තෝරගන්නවා the concept of the biotope in the marine ecology and coastal management කියලා. ඉතින් මට මේක අවශ්‍ය PDF එක මම ගන්නවා. PDF එක අරගත්තාම ඔයගොල්ලෝ දන්නවා හැම සයින්ටිෆික් පබ්ලිකේෂන් එකකටම ඒකට අනන්‍ය වූ ID එකක් තියෙනවා. අපි ඒකට කියනවා සෑම වෙලාව ගොඩක් වෙලාවට කියනවා DOI එක කියලා. DOI කියලා කියන්නේ digital object indicator එක. හරිද? එතකොට ඒකෙන් අපිට හැම වෙලාවම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒ පේපර් එකේ අර අනන්‍යතාවය අඳුරගන්න පුළුවන්. ඉතින් අපි ඒක පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට රිෆරන්සින් කරන්නේ ඔන්ලයින් එක්ස්ටෙන්ෂන්ස් වලදී. ඒකම මේ පේපර් එකේ DOI එක ගත්තොත් මෙතන තියෙනවා. මම මේ DOI කොපි කරගන්නවා. DOI කොපි කරගෙන මෙන්න මෙතන තියෙනවා අපිට සයිටේෂන්ස් කරන්න අපිට DOI කොපි කරන්න තියෙනවා. ඊට ඉස්සෙල්ලා මම බලනවා මේ සයිටේෂන් එක අපිට අවශ්‍ය සයිටේෂන් එක දීලා තියෙන්නේ කියලා. ඒකට මෙතන references මට ඕනේ API 7th edition එකෙන් ඉංග්‍රීසි වලින් සහ font size එක මොකක්ද font type එක මොකක්ද කියලා මම තෝරලා දෙනවා. අපිට අවශ්‍ය font එකෙන්මයි මෙතන තියෙන default. මම ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. ඉතින් මගේ අදාළ DOI එක කොපි කරගෙන මම citations දෙනවා. එතකොට ඒක ඔටෝමැටිකලි ජෙනරේට් කරන citation එක. ඉතින් අපිට මෙතන copy to clipboard කියන එක දීලා අපේ Word document එකට අපිට අවශ්‍ය citation එක copy paste කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් in-text citation එකත් ඒ විදිහටම අපිට copy කරගන්න. ඉතින් in-text citation ගැන කියනකොට මෙතන in-text citations වර්ග දෙකක් තියෙනවා. parenthetical තියෙනවා. ඒ වගේම narrative එක තියෙනවා. විශේෂයෙන්ම අපි highlight කරනවා නම් studies highlighted වගේ කියන තැනකට යනවා නම් අපි ගොඩක් වෙලාවට narrative citation එකක් යොදන්නේ. ඒ වගේම අපි යනවා නම් කොයිම අවස්ථාවක වාක්‍යයකට end එකේ. ඒ කියන්නේ අපි කොහෙවත් කියන්නේ නැහැ මේ study එකකින් මේක highlight කරනවා කියලා. අපි just අපි පොඩි brief එකක් දෙනවා. එච්චර අපි study එක ගැන කියන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා citation වලට parenthetical method එක. ඉතින් ඒක අපි පාවිච්චි කරන අවස්ථාව අනුව අදාළ මෙතඩ් එක පාවිච්චි කරනවා ඔයගොල්ලෝ. දැන් ඔය මම කතා කරේ ඔටෝමැටිකල් සයිටේෂන් කරන විදිහනේ. ඊට අමතරව අපිට මේ සයිට් එකෙන් සයිට් මැනුවලි කියලා මෙතන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඔයාලට මෙතනින් අර DOI එක හරහා ගත්තොත් නම් ගොඩක් වෙලාවට දෙනවා. ගොඩක් වෙලාවට URL එකක් DOI ISBN එකක් වගේ දැම්මොත් ISBN එක නෙවෙයි URL එකක් වගේ දැම්මොත් සමහරවිට ඔයගොල්ලන්ට සයිට් කරගන්න බැරි වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලදී මැනුවලි ඔයගොල්ලන්ට සයිට් කරගන්න පුළුවන්. ඒ අදාළ ඔයගොල්ලෝ රික්වෙස්ට් කරන ඩීටේල්ස් ටික ලබා දෙනවා. ඉතින් ඕක තමයි එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරලා සයිටේෂන්ස් කරන විදිය. ඊට අමතරව ඔයගොල්ලන්ට කියන්න මට බැරි වුණ දෙයක් තියෙනවා. අපිට අර රිෆරන්සස් පාවිච්චි කරලා අපි හිතන්නකෝ ඩොකියුමන්ට් එකක් හදුවා කියලා. ඊට පස්සේ අපිට මේ රිෆරන්ස් ලිස්ට් එකත් ඒගොල්ලෝ ඔටෝමැටිකලි ජෙනරේට් කරලා දෙනවා. ඉතින් අපිට ඒක සිලෙක්ට් කරලා කොපි පේස්ට් කරගන්න පුළුවන් අපේ ඩොකියුමන්ට් එකට. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. හැබැයි මේකේ අවාසියක් තියෙනවා. මොකද අපිට කිසිම වෙලාවක මේ සයන්ටිෆික් රිෆරන්සස් කොහෙවත් එක තැනකට සේව් කරලා අපිට අවශ්‍ය වෙලාවට පස්සේ පාවිච්චි කරන්න තියාගන්න බෑ. ඊට පස්සේ අපිට මේවා highlight කරගෙන notes විදිහට තියාගන්න බෑ. අර අපිට easy access එක නැති වෙනවා. අපිට අවශ්‍ය වෙලාවකදී අපිට අවශ්‍ය information එකක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ කාරණා තියෙන නිසා ගොඩක් වෙලාවට සයින්ටිෆික් රිපෝර්ට්ස් ලියන කට්ටිය ලිටරචර් රිවිව් කරන කට්ටිය ගොඩක් වෙලාවට softwares වලට පාවිච්චි කරනවා. ඒ කියන්නේ reference නැත්නම් citation generate කරන්නම හදපු dedicated software එකක් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් උදාහරණයක් විදිහට මම පාවිච්චි කරන software එකක් තමයි Zotero කියන software එක. ඉතින් ඔයාලට Google එකේ just search කරන්න පුළුවන් Zotero කියලා. Zotero කියලා කියන site එකට ගිහලා මෙන්න මේ software එක download කරගන්න පුළුවන්. ඉතින් මොකක්ද තමන් PC එකට සහ ඒ වගේම Chrome extension එකක් විදිහට මේ දෙකම download කරගන්න ඕනේ. download කරලා ඔයාලා ඒ installation process එක ඉවර කරාට පස්සේ ඔයගොල්ලෝ software එක පෙන්නනවා. මෙන්න මේ විදිහට software එක පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට publications ඇවිල්ලා තියෙන එකක් නැහැ.
මේ සම්පූර්ණ බ්ලැන්ක් ස්ලයිඩ් එකක් එයි. ඉතින් මේක තමයි software එක. එතකොට දැන් මේ software එක මේ download කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම software එක open වෙලා තියෙද්දි ඔයාලගේ Word එකට ගියොත් ඔයගොල්ලන්ට Word එකේ වෙනම extension එකක් වෙන්නනවා මේ tools bar වල මේ setter කියලා. ඉතින් ඒක පාවිච්චි කරන්න කොහොමද setter software එක පාවිච්චි කරන්න කොහොමද කියලා මම පොඩි brief එකක් ඔයාලට දෙන්නම්. මම ඒකට scientific paper එකක් download කරගන්නවා. හරි. ඊට ඉස්සෙල්ලා මම ගොඩක් වෙලාවට මම කරන පොඩි ට්‍රික් එකක් තමයි මට අවශ්‍ය papers මම අර ඕඩර් එකක් විදිහට හදාගන්නවා. මම folders විදිහට හදාගන්නවා. මම මේ කතා කරන්නේ biology එක sorry ecology එක biotops වල. හරි biotop ecology ගැන කතා කරන්නේ. biotop ecology ගැන මම කතා කරනවා නම් මට අවශ්‍ය මම ඒකට අවශ්‍ය papers ටික ඒ දේවල් ටික මම එක dedicated folder එකකට හදාගන්නවා. මොකද හැම වෙලාවෙම පස්සේ මම ඒක පාවිච්චි කරනකොට මට ඒක හරි පහසුයි. ඒ තියෙන තැන මම දන්න නිසා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඕඩර් එක හදාගන්න. ඔයගොල්ලන්ට පේන හැටි මම කරපු ඇසෙස්මන්ට් වල පෝස්ට් වල මම වෙනම පාවිච්චි කරපු දේවල් වෙන වෙනම මම ඔල්රෙඩි හදාගෙන තියෙනවා. මම මේකට වෙනම ෆෝල්ඩර් එකක් හදාගන්නවා. බයෝටොප් ඉකොලොජි කෝර්ස් කියලා. එතකොට මම දැන් ඒකට ඩෙඩිකේටඩ් ෆෝල්ඩර් එකක් හදාගත්තා. ඩෙඩිකේටඩ් ෆෝල්ඩර් එක හදාගත්ත පස්සේ අපිට පුළුවන් ඒකට අවශ්‍ය අපේ පේපර්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න. උදාහරණයක් විදිහට දැන් මම අර පේපර් එකම ඩවුන්ලෝඩ් කරගන්නවා. මගේ මේකට මට ඩවුන්ලෝඩ් බටන් එක මම ක්ලික් කරලා sorry ඩවුන්ලෝඩ් බටන් එක right දැන් අර මම කියවන එක්ස්ටෙන්ෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන කියලා. එතකොට එක්ස්ටෙන්ෂන් එක ඩවුන්ලෝඩ් කරනකොට සමහර සයිට්ස් එනවා ඔයාලට PDF එක මේ විදිහට අර අපිට PDF එක විතරක් දෙන. සමහර ඒවා තියෙනවා අපිට ඩිරෙක්ට් අර ඔන්ලයින් ලයිබ්‍රරි එකක තියෙන ડોකියුමන්ට් එක ඩිරෙක්ට් කරන. ඒකට ඔන්ලයින් ලයිබ්‍රරි එක ડોකියුමන්ට් එක ඩිරෙක්ට් කරන අවස්ථාවක් ඕගොල්ලන්ට හම්බුනොත් ඔටෝමැටිකලි අපිට සේව් කරගන්න ඔප්ෂන් එකක් වෙනවා. මට දැන් ඒක කරන්න ඒ විදිහේ ડોකියුමන්ට් එකක් ඇත්තටම නැහැ. ඉතින් නමුත් දැන් මම මෙතන මට PDF එකක් නේ සජෙස්ට් වෙන්නේ. ඒකෝර මට මේ PDF එක ඩවුන්ලෝඩ් කරලා මට මගේ PC එකට සේව් කරගෙන මට Photoshop software එකට ගියාම මට මෙන්න මෙතන තියෙනවා ප්ලස් මාක් එකක් එක ෆයිල් එකක් මට ඒකට ගිහිල්ලා add file දුන්නාට පස්සේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න. අනේ මම වෙන ෆයිල් එකක් ගන්න. හරි. මම මේ විදිහට ෆයිල් එකක් ඇඩ් කරා. මේ ෆයිල් එකක් ඇඩ් කරාට පස්සේ ෆයිල් එක පොඩි වෙලාවක් ඔහොම තිබ්බට පස්සේ ඇත්තටම කිව්වොත් මේ ෆයිල් එකේ නම් ටැග්ස් දකින්න ඇති වෙනස් වෙනවා. ඉතින් කියන්නේ ඒකේ තියෙන ඒ කියන්නේ අපේ පබ්ලිකේෂන් එකේ තියෙන ඇත්තම නම මොකක්ද? ඊට පස්සේ ඒකේ තියෙන ඉන්ඩෙක්ස් සයිටේෂන් එක නැත්නම් ක්‍රියේටර් කවුද? මේ දේවල් ටික ඔටෝමැටිකලි වෙනස් වෙනවා. එතකොට අපිට පුළුවන් මේ PDF එක මේ විදිහට ඕපන් කරගෙන මේ ඕපන් කරගෙන මොනවද මේකේ තියෙන්නේ? මේ දේවල් හැම දෙයක්ම මේක අර PDF රීඩර් එකක් විදිහට කියවන්න පුළුවන්. ඊට පස්සේ අපිට එතන වෙනම වෙනම tools තියෙනවා මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් highlight කරගන්න. ඒ වගේම වෙන වෙනම notes add කරන්න. ඊට පස්සේ අපිට වෙනම selection areas දාගෙන අපිට අවශ්‍ය දේවල් select කරගන්න. ඒ විදිහට වෙන වෙනම masking option හැම දෙයක්ම මේකේ තියෙනවා. විශේෂත්වය තමයි අපිට මේ ටික එකම folder එකකට අපිට අවශ්‍ය විදිහට order එක හදාගෙන අපේ referencing කරන්න අවශ්‍ය ඩොකියුමන්ට් ටික අර ස්ටෝර් කරලා තියාගන්න පහසු වෙන software එකක්. ඒ වගේම ඊට අමතරව මම කිව්වනේ notes දාපුවම ඊට පස්සේ highlight කරපුවම මේ දේවල් අර නිකන් අර පටුණක් ඒ කියන්නේ අපිට content of order එකක් නැත්නම් ඒ වගේ දෙයක් හැදෙලා ඒ හරහා අපිට පහසුවෙන් accessible වෙනවා. අපි highlight කරපු තැන් අපි notes දාපු තැන් හැම දෙයක්ම පහසුවෙන් අපිට access කරන්න chance එක හම්බ වෙනවා. ඉතින් ওই දේවල් තමයි අපිට ලැබෙන වාසි මෙන්න මේ Zotero කියන software එක පාවිච්චි කිරීම හරහා.
ඒකට අපි software කියන software එක පාවිච්චි කරලා අපි කොහොමද reference එකක් දාගන්නේ කියලා මම කතා කරොත් මම මේකෙන් එක part එකක් copy කරගන්නවා. හරි එක part එකක් copy කරගන්නවා. දැන් මම මෙතනද state කියන තැන ඉඳලා මෙන්න මෙතන තැන මම copy කරගන්නවා. copy කරගෙන මම යනවා මගේ word එකට. word එකට ගිහිල්ලා මම මේ part එක copy කරලා කොපි කරන්න. දැන් මට මේක citation එක දාගන්න ඕනේ. citation එක දාගත්තී අපි අර මම කිව්වා මේ අර Zotero කියන software එක open කරාම කෙලින්ම tool bar එකේ option එකක් එනවා. Zotero කියන option එක. ඒකෝට ඒ Zotero කියන option එකට ගියාට පස්සේ මෙතන පෙන්වනවා add or edit citation කියලා. එතනට ගියාට පස්සේ දැන් මගේ නම් citation already කරලා තියෙන නිසා මගෙන් අහන්න නැහැ. නමුත් ඔයගොල්ලෝගේ අහනවා මොකක්ද පාවිච්චි කරන්න ඕනි citation guideline එක. ඒකට අවශ්‍ය ඔයාලට අවශ්‍ය prefer guideline එක දෙන්න. හරි. ඊට පස්සේ දැන් ඔයගලන්ට මෙහෙම view එකක් තමයි reference එක generate කරන්න ආවම දෙන්නේ. එතකොට දැන් මෙතනදී අපි අන්තිමටම download කරපු paper එක මෙතනදී auto suggest කරනවා මේකද අවශ්‍ය document එක කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ insert කියන එක එක්ක down arrow mark එකක් තුන ඒක click කරලා අපිට මේ classic view එකට ගිහිල්ලා අපිට අපි මේනෝට ස්ටෝ කරලා තියෙන ඕනෙම පබ්ලිකේෂන් එක ඩොකියුමන්ට් එකක් ඇක්සස් කරන්න පුළුවන් ඒ හරහා. එතකොට මම දැන් බයෝටොපිකල් චෙක් ගැන කතා කරන්නේ. ඒකට මම මේ ඩවුන්ලෝඩ් කරපු දේ පේපර් එක තමයි මේ තියෙන්නේ. මම ඒක සිලෙක්ට් කරලා ඕකේ දෙනවා. හරි. එතකොට ඒකෙදි ඔටෝමැටිකලි ආ රිෆරන්ස් එක ඇඩ් කරගන්නවා. ඒ වගේම ඒකේ ඔප්ෂන් එකක් තියෙනවා. මම එකක් පෙන්නනවා. මල්ටිපල් choices. කියන්නේ අපිට මල්ටිපල් සෝසස් ඇඩ් කරගන්න පුළුවන්. දැන් මට ඇඩ් කරගන්න ඕනේ මේකයි මේක මම ඇඩ් කරගන්නවා තවත් එකක් ඇඩ් කරගන්නවා මේක. ඒක ඕකේ දුන්නාම අර දෙකම ඇඩ් වෙනවා. හරිද? ඉතින් ওই විදිහට අපිට මල්ටිපල් කියන්නේ අපි රිෆරන්සස් 2 3 4 දානවා නම් ඒ විදිහට තනි රිෆරන්ස් එක දානවා නම් ඒ විදිහට අපිට වෙන වෙනම ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි අර ඉන්ටෙක්ස්ට් එක ඇඩ් කරගත්තානේ. දැන් අපි රිෆරන්ස් ලිස්ට් එකකුත් හදන්න ඕනේ. දැන් රිෆරන්ස් ලිස්ට් එකට ගියොත් මම වෙනම පාර්ට් එකක් හදලා මම රිෆරන්ස් ලිස්ට් එක ඇඩ් කරන්න යන්නේ. එතකොට ඒකෙම ඔප්ෂන් එකක් තියෙනවා add or edit bibliography කියලා. ඒ ඔප්ෂන් එකට ගියහම ඔටෝමැටිකලි ඔයා ක්ලික් කරපු ගමන් ජෙනරේට් වෙනවා ඔයා පාවිච්චි කරපු රිෆරන්සස් වල රිෆරන්ස් ලිස්ට් එක. ඔන්න ඕක තමයි Zotero පාවිච්චි කරන විදිය. ඕක තමයි පහසුම විදිය ඔයා hand written document එකකට sorry soft copy එකකට ඔයාගේ citations add කරනවා. ඉතින් මේ විදිහට මම මේ කිව්වේ Microsoft Word එකට ඔයගොල්ලෝ Google document පාවිච්චි කරනවා නැත්නම් Google Docs පාවිච්චි කරනවා නම් ඔයාලට ඒ විදිහටම මෙන්න මේ Zotero කියන extension එක ඔප්ෂන් එකක් විදිහට පෙන්වනවා Google Docs එකේ. ඒ හරහා මේ same method එකෙන් ඔයගලන්ට පුළුවන් ඔයාගේ citations part එක කරගන්න. මම හිතනවා ඒ පාස්ට් එක ක්ලියර් ඇති කියලා. මම softwares වල links ටික දාන්නම්. මේ සහ සයිට් වල link ටික දාන්නම් ඔයාලට පාවිච්චි කරන්න පහසු වෙන්න. සහ download කරගන්න පහසු වෙන්න. ඊට අමතරව පොඩි දෙයක් කියන්නම්. හදිස්සියේ හරි ඔයා paper එකක් මම මේ paper එක උදාහරණයකට ගන්න. paper එකක් ඔයා එක්ක Google Scholar එකේ නැත්නම් research gate එකේ search කරනවාට paper එක paid version එක කරන්න free version එකක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් අපොඩි ට්‍රික් එකක් පාවිච්චි කරන්න SciHub වගේ site එකක් නැත්නම් Libsyn වගේ site එකක් පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය මේ paper එක download කරගන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට SciHub එක. ගොඩක් papers එකේ තියෙනවා ගොඩක් updated papers එකේ තියෙනවා. ඉතින් ඒ වගේ sites ඔයගොල්ලෝ පාවිච්චි කරලා ඔයගොල්ලෝ site download කරනවා. ඒකෙදිත් අපිට වැදගත් වෙන මේක තමයි DOI digital object indicator එක. මම මේකෙත් මම ඔයගොල්ලන්ට කරන විදිහ පොඩ්ඩක් පෙන්නන්න. මේ විදිහට ගිහිල්ලා අපි DOI එක copy කරගෙන අපි SciHub site එකට ගිහිල්ලා අපිට ඒක copy කරලා paste කරාම paste කරලා search එකක් දුන්නාම අපිට ඒ paper එක free download කරගන්න පුළුවන්. හරි free download කරගන්න option එක දෙනවා. මේක ටිකක් pirate site එකක්. ඉතින් මේකේ මේ copies කියන්නේ මේකේ copies විදිහට තියෙන sites ගොඩාක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක පාවිච්චි කරනවා හරිම site එකට ගිහිල්ලා පාවිච්චි කරන්න. මොකද එහෙම නැති වෙලා ඔයගොල්ලෝ වැරදි site එකට ගිහිල්ලා මේ පොඩි මේ වුණොත් ඉතින් virus වගේ දේවල් ඔයගොල්ලෝ PC එකට එන්න පුළුවන් download වෙන්න පුළුවන්. ඒක නිසා හරිම site එකට ගිහිල්ලා හරිම විදිහට download කරගන්න. ඉතින් ඒකත් මතක් කරනවා මේ මම හිතනවා ඒකත් වැදගත් වෙයි කියලා ඔයගොල්ලන්ට.
මේ පබ්ලිකේෂන්ස් ඩවුන්ලෝඩ් කරගන්නකොට මොකද ගොඩක් ඒවා සමහරලාට ෆ්‍රීලි අවైලබල් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ වෙලාවලදී මේක ටිකක් පාවිච්චි කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මොන හරි දැනුමක් හම්බ වෙන්න කියලා මේ. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධව දැනගන්න මීට වඩා ඕන වෙලාවක මට මැසේජ් එකක් දාලා කතා කරලා අහන්න මොකද්ද දැනගන්න ඕනේ කියන එක. මට මගේ අවైలබිලිටි එකත් එක්ක මම පුළුවන් විදිහට මගේ උපරිමයෙන් උදව් කරන්න උත්සාහ කරනවා. හරි එහෙනම් හැමෝටම තැන්ක්ස්.